ඉතින් ආදරේ පස්වැනි කොටස. දිනු මොකද බං කෙල්ලේ උනේ? අරු මොනාද බං ඔබට කිව්වේ? ඔබට කරදරයක් නෑ නේද? මං පණ බයේ හිටියේ. කියපන් ඔ මොනා හරි ඕන්නති කතාවක් කිව්වද? අම්මපා මං ගහනවා ඔකඩි මූණ සමතල වෙන්න. ගෙදර හරි උන්න. අර ඊරිට කෝල් කරා ඒකේ අන්ස කරෙත් නෑ. දිනිති ආවේශ වෙලා වගේ කියවනවා. එයා හොඳටම බය වෙලා. මගේ මූණට හිනාවක් ආවේ මගේ යාළුවා මට කොච්චර ආදරේද කියලා හිතිලා. මං හොඳින්නනේ එයා එන්න කිව්වා මට බත් කවන්න කියන්න. මං දිනිතිගේ කම්මුලක් මිරිකල කියද්දිමයි සයු එතනට ආවේ. කවුද මොකාටද බත් කැව්වේ? මොකද්ද මට මිස් විච්ච සීන් එක? සීන් එක අහගනින්කෝ මේකගේ ප්‍රියම්බකයා ඇවිත් මේ කිව්ව බලයිනේ දන් ගියා. මම මෙතන දෙලොව රත් වෙලා ඔබට කෝල් ගන්නවා ගියපු තැනක් හොයනවා. ඒත් මේකේ ගිහින් බබාට බත් කවලා hina වෙවි එනවා. පොඩ්ඩක් ඉදපන්. කවුද ප්‍රියම්බකයා කියන්නේ? අනේ ගොනේ ප්‍රියම්බකයා කියන්නේ ප්‍රියම්බිකාවගේ පිරිමි සතාටතේ. ආච්චිගේ සිංහලනේ බං ඒවා. මම ඉගෙන ගන්නෙට වෙන සිංහලයක් වෙන්න ඇති. හරි ඒක පැත්තකින් තියමුකෝ. කවුද දිනුගේ ප්‍රියම්බකයාද මොකාද එක? වෙන කවුද? හේසර කියන උණහ පුලුවා. අනේ මෙයාට පිස්සු සයු එහෙම එකක් නෑ. එහෙම එකක් නැත්නම් කොහොම එකක්ද තියෙන්නේ? නෙත් අයියා ඊයේ රෑ කිව්වා මට බත් එකක් ගේන්න කියලා. ඉතින් පොඩ්ඩක් ඉදපන්. කවුද නෙත් අයියා? දිනිති ඇහුවේ. සයුත් ඔළුව වනද්දි. මම ඇඟිල්ලෙන් පොළව හාරන්න ගත්තේ ලැජ්ජාවේ අන්තටම යද්දි. හිතින් යාට නෙත් අයියා කිව්වේ එයාට හැමෝම කියන නම මම කියන්න අකමැති නිසා. ඒත් ඉතින් මෙතනදී නිකම්ම කටින් පිට වුණානේ. දැන් මම ඉවරයි. හේසර අයියා මං කිව්වේ මටත් නැහෙන ගානට. මොකක් හේසරලු නෙත්ලු මොනාද බන් දොඩවන්නේ තේරෙන්න කියපන්කො මගුලා. එයාගේ නම හේසර දිල්නේත් දෙවනි කැල්ල මං කිව්වේ. හම්මට ඔබ ඌට නික්නේම් එකක් දුන්නද? දීනිතියෝ ඔබට හිතෙන්නේ නැද්ද මෙතන සම්තිං කියලා? ඒක තමයි සයු මාත් මේ බැලුවේ. දිනු ඔබ ඇත්තටම හේසර අයියට කැමතිද බං? මං බිම බලාගත්තේ කියන්න දෙයක් නැති නිසා. දන්නේ නැති දෙයක් මං කොහොමද කාටවත් කියන්නේ? මට නම් හිතෙන්නේ හේසර අයියත් මේකිට කැමති. නැත්තම් මෙච්චර කැල්ලෝ ඉන්න එකේ මේකිටම කියලා කවා ගන්න ඕනද? එහෙම කිව්වේ සයු. නෑ සයු. එයාට මගෙන් පලි ගන්න ඕනේ. මං පළවෙනි දවසේ එයාගේ ඇඟ හැප්පුණාට කදුළු පුරොද්දත් ඇස් වලින් එහෙම කියලා මං ලෙක්චර් හෝල් එකට දිව්වා. කාලය හුලග වගේ වේගෙන් ගලා ගියේ මගේ හිතේ තියෙන හැඟීම ආදරයක් කියලා මම හොයාගනි. මේ දවස් ටිකේම මං ගත කරේ රොමැන්ටික් මූවීස්, නොවෙල්ස්, ඩ්‍රාමා බල. ඒ වගේ හැටියට නම් මං එයාට ආදරේ ගොඩක්. ඒත් ඒක කවදාවත් හැබෑ වෙන්නේ නැති හීනයක්. ඔව්, ලස්සන හීනයක්. මං කැමති හැමදාම මේ හීනේ ජීවත් වෙන්න. ඒ පාර්ශවික ආදරෙත් හරි සුන්දරයි. මං බලන් හිටියේ මගේ අත දිහා. හැමදාම වගේ අදත් එයා අන්තිම කටක් අද්දි මගේ ඇඟිල්ල හැප්පුවා මම තනියම hina වෙවි එයාව මතක් වෙලා. මෝඩයා. මම hina වෙවි තනියම කියවද්දිම "හේයි ස්වීට් කොහිදනි යන්නේ? කරකව. දැක්කම ගිලින්න හිතෙනවා." මම ඉන්න තැනට ආවේ රයන්. අපේ බෙජ් එකේම පිරිමි ළමෙක්. තාත්තා shopping mall එකක අයිතිකාරයෙක් කිලු. කැම්පස් එකට එන්නේ ඩ්‍රයිවරෙක් එක්ක. BMW එකක. තාත්තා දුක් විදිලලු ඒ තත්වෙට ඇවිල්ලා තියෙන්නේ. ජීවිතේ ඉගෙන ගන්න කියලාලු මෙයාව ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට එවලා තියෙන්නේ. මන් දන්නේ එයාම තමයි කියන්නේ. මන් නම් පොඩ්ඩක්වත් කැමති නැති චරිතයක්. ගෑනු ළමයි දිහා බලන්නේ හරිම කැත විදිහට. ස්වීටි වෝටර් බොටල් එකක් කියනවද? මගේ S2 දනවා. අනේ සෝරි රයන්. මගේ ළඟ වතුර ඉවරනේ. ඇයි මොකද උනේ? You look so hotty. S2 පිච්චුන වගේ ඒකයි. රයන් කිව්වේ මගේ ඇඟ විනිදී ජාන බැල්මක් දාලා. මට දැනුනේ අප්පිරියාවක්. මට පරක්කු වෙනව රයන්. දිනිති බලන් ඉන්නවා මං යන්න ඕනේ. මං යන්න අනිත් පෙට්ට හැරෙද්දිම රයන් මගේ අත අල්ලගත්තේ. "Hey Bobby, are you angry with me? I just joking. By the way, මම මේ ඔයාගෙන් අහන්න හැදුවේ මගේ යාළුවෙක්ගේ පාටි එකක් තියෙනවා. මාත් එක්ක යන්න එනවද?" "I'm sorry රයන්. මම අයියලා නැතුව කොහෙවත් යන්නේ Oh, come on, Dinu. You are not a baby. අපි කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කෙල්ලේ. So just enjoy your life. රයන් කියන්නේ අඩියෙන් මැඩිය මගේ ළඟට එන ගමන් මං පිටිපස්සට ගියා. ඒත් මගේ කරුමෙටම මං හේතු උනේ බිත්තියකට. වටපිටේ පේන්න කවුරුත් නැහැ. මට කවදාවත් නැති තරම් බයක් දෙනුණා. කෑ ගහ ගන්නවත් පණ නැහැ. ඔයා වගේ සෙක්සි ගර්ල් කෙනෙක් ඔහොම ගේ ඇස්සට වෙලා ඉන්න ඕනේ නෑ. අනිත් එක මාත් එක එකපාරක් හිටියනම් ඔයා මගේ පස්සෙන් එන්නයි යා ඉල්ලලා. බිත්තියට අතක් තියන් රයන් කියන්නේ මගේ ඇඟ දිහා කෑදර බැල්මක් හැලමින්. මගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්තේ බයට.
මුළු ඇඟේම හයිය දාලා තල්ලු කරන්න හැදුවත් වැඩක් උනේ නෑ. ඒ සද්දාන්ත ඇඟ හෙල්ලුනෙත්වත් නෑ. කදුළු කෙට ගගක් වගේ ගලන්න ගත්තේ අසරණකමට. මොනේ හෙකටද මන්දා මට මතක් උනේ නෙත් අයියගේ මූණ. ඒත් එක්කම පිටිපස්සෙන් වෙදුණු පහරක් නිසා රයන් අනිත් පැත්ත හැරුණේ පිටිපස්සේ හිටියේ නෙත් අයියා. ඔව් මගේ වීරයා ඇවිල්ලා මාව බේරගන්න. මට දෙනුනේ ලොකු ආරක්ෂාවක්. රණ්ඩු වෙන සද්දෙට කට්ටිය ගොඩක් වටේට රැස් වුණා. රයන් හොඳටම ගුටි කාලා. කට්ටිය රණ්ඩුව බේරන්න හැදනවා. ඒත් මං තාමත් හිටපු විදිහටම. තාමත් බිත්තියට හේතු වෙලා පියවිසිහියෙන් ගොඩක් ඇත. එකපාරට මෙයා මගේ අතින් එදන් කට්ටිය මැද්දෙම්ම යද්දි මම රූකොඩේක් වගේ එයා පස්සේ ඇදිලා ගියා. මාව ඇදගෙන කවුරුත් නැති තැනකට ගියපු එයා මාව බිත්තියට තල්ලු කරා. පිටිපස්ස හරිලා එයා එයාගෙම කොණ්ඩෙන් ඇදන් ගන්නවා. මම හිතුවේ නෑ තමුසේ මෙහෙම කෙල්ලෙක් කියලා. ෂිට් තමුසේලටත් සල්ලිකාරියෙක් නම් මොකෙක් හරි කමක් නෑ. තමුසේ දන්නවද එක මොකෙක්ද කියලාවත්. ඌ ගෑනු කීයක් අනාත කරලා තියනවද? ඒ මුකුත් ඕනේ නෑ. සල්ලි තියනවනේ. ඒ ඇති. ෂිට්. එයා මොනාද මේ කියන්නේ? මං එහෙම නෑ. මට දැනුනේ මදි කකුල් දෙකම පණ නෑ වගේ. රයන් මට කරදර කරන්න හැදුණු මානසිකත්වයෙන් ඉන්නකොට එයා මේ වගේ දෙයක් කියද්දි මගේ පපුව දැන් ගැලවෙයි කියලා හිතුණා. මේ හැංගීම් මට බර වැඩි. මට මැරෙන්න දුකයි. බිත්තිය දිගේ රූටලා බිමින් වාඩි උනේ දරා ගන්න බැරිම තැන. මට ඇඩුණා. ඉකි ගහ ගහ ඇඩුණා. ඔළුව කුකුල් දෙක උඩින් තියාගෙන මං හයියෙන් ඇඩුණා. චූටි මොකද මේ? අනේ සෝරි අඩන්න එපා ප්ලීස්. මං ආයි බනින්නේ. කෝ මගේ දිහා බලන්න. අඩන්නේ මං එහෙම නෑ. මං කිව්වේ S2 දිහා බලන්. ඉකි ගහ ගහ රයන් මට මොකක්ද කියන්න? මට පැහැදිලිව කියන්න. එයා කිව්වත් මං තාම ඇඩුණා. එකපාරටම එක අතින් කට අල්ලලා හයියෙන් තෙද කළා. කියනවා මොන මගුලක්ද උනේ? මාව යකා කරගන්න තමයි තමුසේ ඔය ජතකන්නේ. කියපන් යකෝ මගේ මැරුන්නොක. රයන් මට කරදර කරන්න හැදුවා. එයා කිව්වා මට පාටියකට යන්න එන්න කියලා. එයා එක්ක එකපාරක් ආවොත් හැමදාම ඉල්ලයිලු. ඊට පස්සේ එයා it's okay. මං ආවනේ මුකුත් උනේ නෑනේ නේද? කො ඉන්න මෙහාට. මං බැලුවේ එයාගේ මූණ දිහා. ඒ ඇස්වල ලේ පිරීලා රතු වෙලා. කේන්තියට බලන්න බයයි යකෙක් වගේ. බිත්තියට හේතු වෙලා ඉන්නවා අත් දෙක මිටි මොලවන් ඉන්නවා. තාමුසෙට සිංහල තේරෙනවදා? එනව චිව්වම ළඟට එන්න. එයා හයියෙන් කෑ හැහුවේ මගේ ඉකි ගහන් වේගේ තවත් වැඩි වෙද්දි. මට ඇඩන එක පාලනය කරගන්න බෑ. හුස්මත් හිර වෙනවා. ඒත් එක්කම එයා මාව හයියෙන් තුරුළු ගත්තා. මම මගේ අත් දෙක එයාගේ පපුව වටේ දාලා එයාගේ පපුව අස්සේ මූණ ඔබා ගත්තා. නොකියුවට ගොඩක් වෙලාට එයාගේ තුරුළු වෙන්න ඕනේ වෙලා තිබුණේ. ඒත් එක්කම මට තවත් හයියෙන් එඩුණා. ඊළඟ කොටසින් හමු වෙමු ළමයි. යාළුවන්ට යවලා ෆොලෝ කරලා සපෝට් එකක් ඕනේ ළමයි.